Hi guys, welcome back to my YouTube channel. ඉතින් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නවා නේද? ඉතින් ගොඩ කාලෙකින් තමයි අද මම ඔයගලන්ට vlog එකක් අරගෙන ආවේ. වීඩියෝස් නම් ගොඩක් තියෙනවා. මට එඩිට් කරගන්න කම්මැලිකම තමයි තියෙන්නේ. ඉතින් මම අද යන්න හදන්නේ මගේ යාළුවෝ කට්ටියක් එක්ක ඔදායිබා. ඔදායිබා කියන්නේ ටෝකියෝ වල තියෙන බීච් සයිඩ් එකක් වගේ පැත්තක්. ඒ වුණාට මේක ඇත්තම බීච් එකක් නෙමෙයි, හදපු බීච් එකක්. ඔය ඉන්නේ ඉතින් අපේ අහිංසක අය. ඉතින් හරි ලැජ්ජයි වීඩියෝස් වලට මුණ දෙන්න. වැඩි ඉතින් මුණ දෙන්නේ නැහැ එයා. ඉතින් අපිට අහම්බෙන් වගේ වොටර් ෆවුන්ටන් එකකුත් බලන්න සෙට් වුණා. බලන්නක ඉතින් මේ view එක හරිම ලස්සනයි නේද? හරිම calm නේද කියලා. ඔන්න ඉතින් ඊට පස්සේ අපි ආවා Statue of Liberty එක ගාවට. මෙතනත් ෆොටෝ වලට මාරම ෆේමස් තැනක්. කට්ටිය ඔදායිබා આવොත් අනිවාර්යයෙන්ම මෙතන ෆොටෝස් ගහන්න, මේක බලන්න යන්න අමතක කරන්නේ නැහැ. ඊට පස්සේ ඉතින් ලොකු රොබෝ කෙනෙක් ඉඳලා අපි ආව බලන්න ආවා. ඇත්තටම මම දන්නේ නැහැ මෙයාට කියන නම මොකද්ද මේකට කියන්නේ කියලා. ඒ වුණාට ලස්සන නිසා අපි මෙතනට බලන්න ආවා. ඉතින් එදා ඔදායිබාවල ෆුඩ් ෆෙස්ටිවල් එකක් තිබ්බා. මෙතන විශේෂත්වය කියන්නේ මස් වර්ග තමා මේන්ලි තිබ්බේ. එක මස් වර්ග අපි try කරලා කන්න පුළුවන් ඒවා තිබ්බා. අපි නම් ඉතින් ගියේ නෑ, අපි චුට්ටක් බලලා කරලා ආවා. අන්න ඉතින් ෆයිනලි අපි බීච් එකට ආවා. ඒ වුණාට ඉතින් මේක නැචරල් බීච් එකක් නෙමෙයි හින්දා ඒ වයිබ් එක නම් ගන්න බෑ. අඩුම තරමේ රැල්ලක්වත් නැහැ. ඒ වුණාට ඉතින් ලස්සනයි. ලස්සනට එක හදලා තියෙනවා. බලන්නකෝ ඉතින් නැචරල් එකක් නොවුනත් කොච්චර ලස්සනට මේගොල්ලෝ මේක හදලා තියෙනවද කියලා. ලස්සනද නැද්ද දන්නේ නැහැ. අපි TikTok එකකුත් කරා. ඉතින් අක්කලා දෙන්නව ගොඩාක් කාලෙකින් හම්බුන හින්දා මම ඒගොල්ලන්ට පුළුවන් විදිහට පොඩි චූටි කියුට් gift එකක් දෙන්න අමතක කරේ නැහැ. මට පුළුවන් විදිහට මම ලස්සන චූටි gift එකක් දෙන්න. මුළු දවසම ඇවිදලා අපි හොඳටම බඩගින්නේ හිටියේ. ඊට පස්සේ අපි ලන්ච් එක ගන්න ආවා. ඉතින් මෙතන සමහර වෙලාවට කෑම සර්ව් කරන්නේ රොබෝගෙන්. මොකද මෙයා අර කිටි කෙනෙක් වගේ රොබෝ කෙනෙක්. හරිම හොඳයි. ඉතින් මෙතන අක්කලා වැඩ කරන රෙස්ටුරන්ට් එක. ඉතින් ගොඩක් කෑම එව්වේ දන්න හින්දාමද කොහෙද රොබෝගෙන්ම තමයි. ඊට පස්සේ අපි කාලි ඉවර වෙලා අපි ඩෙසර්ට් එකට ගත්තේ මෙන්න මේකේ නම මට මතක නෑ. ඒ වුණාට මේක පුදුම රහයි. මම ආයෙ ගියොත් අනිවාර්යයෙන්ම මේක කනවා. ඒ තරම් රහයි. හැබැයි මට මේකේ නම මතක නෑ. ඉතින් vlog එක අන්තිම වෙනකම් බලපු ඔයාලට ගොඩාක් ස්තුතියි. තව ලස්සන vlog එකකින් තව දවසක හම්බ වෙමු. අනිවාර්යයෙන්ම ඉක්මනට ලස්සන vlog එකක් අරන් එන්නම් මම ඔයගලන්ට. එතකන් සතුටින් පරිස්සමින් ඉන්න. බයි.